සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ ගේන ටිකක් පරක් වුණා. ඉතින් ඒකට හැමෝගෙම සමාව ඉල්ලනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙන ආවේ LED TV වල සවුන්ඩ් එක ඇහෙනවා රූප පේන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙට හේතුව ගොඩක් දුරට බෑක්ලයිට් ප්‍රශ්නයක්. ඉතින් මේ බෑක්ලයිට් වැඩ කරන්නේ නැහැ. ඉතින් බෑක්ලයිට් ටිකත් හොඳයි. ඒ වගේම බෑක්ලයිට් ටික වැඩ කරන්නේ නැහැ ඒ වුණාට. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම අරගෙන තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ තියෙන්නේ ඒ ටීවී එකේ බෝඩ් එක. ඉතින් ඒ වගේම මෙන්න මේ බෝඩ් එකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ හරිය මේ තියෙන්නේ බෑක්ලයිට් ඩ්‍රයිවර් කරන සර්කිට් එක. ඉතින් මෙන්න මේ සර්කිට් එකේ දෝෂයක් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක හදාගන්නම් බැරි මට ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපි මෙන්න මේ බෑක්ලයිට් ටික ඔන් කරගන්න කරන මොකද්ද ගන්න විසඳුම. ඉතින් එන්න ඒක තමයි මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් අපිට ඒකට මෙන්න මේ වගේ සර්කිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට මේක පෙන්නන්නම්. මෙන්න මේකේ බෑක්ලයිට් ඩ්‍රයිව් කරන කොටසේ යම්කිසි දෝෂයක් සිද්ධ වුණාම මෙන්න මේ පැත්තේ දෝෂයක් සිද්ධ වුණාම අපිට හදා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි මෙන්න මේ විදිහේ බෑක්ලයිට් ඩ්‍රයිවර් සර්කිට් එකක් කඩෙන් මිලදී අරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදි කරන්නේ අතන කරන වැඩේම තමයි මේක LED බෑක්ලයිට් සෙට් එකට මෙන්න මේ පැත්තෙන් අවුට්පුට් එක දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට LED ධන ඍණ වශයෙන්. ඊට පස්සේ මේකේ ඉන්පුට් එක පැත්තෙත් විවිධ අග්‍ර තියෙනවා සම්බන්ධ කරන්න. ඉතින් මම ඒකත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ තුලින් ඉස්සරහට කතා කරනවා. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ VCC කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන enable pin එකක් තියෙනවා. ENA කියලා pin එකක් තියෙනවා. හරි දැන් එතකොට මේ පින් එකට වෝල්ටේජ් එක සපයන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලොන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් VCC ලයින් එක ග්‍රවුන්ඩ් එක. ඒ වගේම මම ඔයගොල්ලොන්ට කලින් කිව්වා enable pin එක. ඉතින් VCC ලයින් එකට අපි 12 volt ලයින් එකක් මේ බෝඩ් එකෙන් අරන් දෙන්න ඕනේ. ඉතින් 12 volt ලයින් එකක් අනිවාර්යෙන් LED TV වලට බොහෝ TV වලට එනවා. ඉතින් යන්න එතනින් 12 volt ලයින් එකක් අරගෙන මෙන්න මේ VCC කියන අග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතන enable pin එකට මම මෙන්න මෙතනින් 4.8ක වගේ වෝල්ටේජ් එකක් එනවා. අන්න ඒ වෝල්ටේජ් එක අරගෙන මම enable pin එකට සම්බන්ධ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කලිනුත් කියවනේ enable pin එකට 3.3 සිට 4 දක්වා සමාවෙන්න 3.3 සිට 5 දක්වා වෝල්ටේජ් එක සපයන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මම තව දෙයක් කියන්නම්. මෙන්න මේ TV එකේ සාමාන්‍යයෙන් බෑක්ලයිට් වල වෝල්ටේජ් එක අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ සර්කිට් එක තුලින්ම ඔටෝම නිර්මාණය කරලා බෑක්ලයිට් වලට සපයනවා. සාමාන්‍යයෙන් ඔයා හිතන්න බෑක්ලයිට් වලට අවශ්‍ය වෝල්ටේජ් එක 40යි කියලා. ඉතින් එන්නේ 40ක වෝල්ටේජ් එක මෙන්න මේ බෑක්ලයිට් ඩ්‍රයිවර් සර්කිට් එක තුලින් ඔටෝම නිර්මාණය කර ගන්නවා. ඉතින් ඒ නිසා බෑක්ලයිට් වලට අවශ්‍ය වෝල්ටේජ් එක කීය වුණත් බෑක්ලයිට් එක පිච්චෙන්නේ නැහැ. මේක ඔටෝ නිර්මාණය කර ගන්න නිසා. අපිට තවත් වැදගත් පින් එකක් තියෙනවා මෙන්න මේ සර්කිට් එකේ VABJ කියන අග්‍රය. මෙන්න මේ අග්‍රයෙන් අපිට සිද්ධ වෙන කාරණාව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරොත් සාමාන්‍යයෙන් අපි TV බලන වෙලාවට අපිට බලා ගන්න පුළුවන් විවිධ විදිහට මේකේ එළිය අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ට මම ඒක උදාහරණයක් විදිහට කිව්වොත් අපි ඇඩ් එකකින් තවත් ඇඩ් එකකට මාරු වෙනකොට ඒකේ වර්ණ ඒ වගේම ආලෝකයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට වර්ණය අඳුරු වෙන්න පුළුවන් ආලෝකය, ඒ වගේම ලාවට ආලෝකය මදක් අඩු වෙලා ආලෝකයේ වැඩි වීමක් වෙන්න පුළුවන්. අන්න මේ අවස්ථාවේදී මෙන්න මේ බෑක්ලයිට් ටිකත් ඒ අඳුරු වෙලාවට අඳුරු වෙනවා, ඒ වගේම ආලෝකයේ අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා අපිට මෙන්න මේ බෑක්ලයිට් එක ඒ විදිහටම හරියටම නිවැරදිව වැඩ කරන්න ඕනේ නම් අපිට මෙන්න මේ VABG කියන අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ. හරි, සමහර අයට මෙන්න මේ අග්‍රය හොයාගන්න ඉතාමත් අපහසුයි. ඉතින් මම ඔයගොල්ලන්ට ඒකටත් විසඳුමක් කියලා දෙනවා. ඉතින් සමහර බෝඩ් වල සමහර ප්‍රධාන බෝඩ් වල සඳහන් කරලා තියෙනවා මෙන්න මේ අග්‍රේ තියෙන ස්ථානය. හැබැයි ගොඩක් බෝඩ් වල ඒ විදිහට සඳහන් කරලා නැහැ. ඉතින් අන්න එහෙම වුණාම අපි කරන්න ඕනේ මෙන්න මේ LED ඩ්‍රයිව් කරන කොටසේ තියෙන IC එකේ නම්බර් එක ඉන්ටර්නෙට් එක භාවිතා කරලා ඒකේ සර්ච් කරලා බලන්න ඕනේ. ඉතින් සර්ච් කරලා බලපුවම අපිට ඒකේ data sheet එක අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්ත data sheet එකෙන් අපිට මෙන්න මේ අග්‍රයට නිවැරදිව හඳුනගෙන වෝල්ටේජ් එක සපයන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා මෙන්න මේ LED ඩ්‍රයිවර් සර්කිට් එක නිවැරදිව බෝඩ් එකට සම්බන්ධ කරන ආකාරය පිළිබඳව වීඩියෝ එකක්. ඉතින් අන්න ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට බැලුවොත් මේ වෝල්ටේජ් එක හරියටම හොයාගන්නේ කොහොමද කියන කාරණාව මම ඒක තුලත් කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පාසුව සඳහා මම YouTube channel එකේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට පවා ඉගෙන ගන්න පුළුවන් විදිහට අමතර කොටස් වල ඉඳන් මේ TV රිපෙයාරින් වගේම විවිධ අමතර කොටස් හඳුනා ගැනීම වගේම අමතර කොටස් පරීක්ෂාව, ඒ වගේම
ඕගොල්ලන්ට මම මොබයිල් ෆෝන් රිපෙයාරින් මේ වගේ ගොඩාක් දේවල් මම මගේ YouTube channel එක කරා ඕගොල්ලන්ට කතා කරලා දෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒකේ ගිහිල්ලා අවශ්‍ය කෙනෙක්ට දැනුම ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම මේ වෙනකොට මේකේ වයර් ටික සම්බන්ධ කරගත්තා. ඉතින් ඒ වගේම මෙතනදී මම බෑක්ලයිට් එක ගලවගෙන මෙන්න මේ විදිහට හයි කර ගන්නවා බෑක්ලයිට් ඩ්‍රයිවර් සර්කිට් එකට. ඉතින් ඊට පස්සේ මම මේ ටීවී එක ඔන් කරලා ඕගොල්ලන්ට පෙන්නනවා මෙන්න මේ බෑක්ලයිට් එක දැල් වෙන ආකාරය. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ බෑක්ලයිට් එක දැල් වෙනවා. ඉතින් ඔක තමයි මට ඕගොල්ලන්ට අද කියන්න ඕන කාරණාව. ඉතින් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ මම ඕගොල්ලන්ට YouTube channel එක කරා අරගෙන එනවා. ඉතින් ඕගොල්ලෝ මාව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේම දාගත්තාම ඕගොල්ලන්ට පුළුවන් මම දාන හැම වීඩියෝ එකක්ම නරඹන්න. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මගේ comment section එකේ ඕගොල්ලන්ට comment එකක් විදියට යොමු කරන්න පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රොනික සම්බන්ධ සියලුම වීඩියෝ මම මගේ YouTube channel එකට දානවා. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට මම ජංගම දුරකථන අලුත් වැඩියාව සහ සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියාව පිළිබඳව පාඨමාලා දෙකක් නිර්මාණය කරනවා. ඉතින් මේ වෙනකොට ඒකේ වැඩ ටික අවසන් වීගෙන එන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ ඉලෙක්ට්‍රොනික පාඨමාලාව වෙනම සහ ජංගම දුරකථන අලුත් වැඩියාව වෙනම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉගෙනීමට අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් comment section එකේ comment එකක් මට යොමු කරන්න. කිසිම දැනුමක් නැති මූලික අවධියේ ඉඳන් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට පවා මුලින් ඉඳන් ඉගෙන ගන්න සරල විදියට මම මගේ පාඨමාලාව කරගෙන යනවා. ඉතින් හැමෝටම ජය වේවා.